welcome to Satutu Guide YouTube channel. ඉතින් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඇත්තටම කියන්නට ඕන අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ මේ ස්ථානය ජනා කියන ස්ථානයක්. නමුත් මේ වැව පිහිටලා තියෙන ප්‍රදේශයේ ඇත්තටම සෝභාලංකරණය අතින් පිරිපුන් ස්ථානයක්. මම එහෙම කියන්න හේතුව තමයි අපි දන්නවා අපේ රටේ තියෙන විශාල ප්‍රමාණයේ වැව් ඒ වගේම තවත් බොහෝ සුන්දර ස්ථාන තියෙනවා. නමුත් මේ ස්ථානයක වුණත් අපට නිවි සැනසෙල්ලේ සෝභාලංකරණය විඳ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලත් එන්න අපි මේ ස්ථානයේ තියෙන සුන්දරත්වය නරඹමු. ඉතින් ඔයාලට උනත් පේනවා මේ ගස් කොළ පාටින් බැබලෙනකොට අපේ හිතට අපේ ඇස් දෙකට මොන තරම් නිවීමක් සැනසීමක් ඇති වෙනවද? ඔයාලට එනවා මේ වටපිටාවේ එන කුරුළු නාද, කුරුල්ලන්ගේ ගීත ගායන. ඉතින් හිතට පුදුම විදිහේ සැනසීමක් ගෙන දෙනවා. අපි මේවා විඳ දරා ගන්න නම්, අපි මේවා විඳින්න නම් මේ හැමදේම අපි හොඳින් සවන් දෙන්න ඕන. ඒ වගේම බලන්න ඕන. ඒ අනුව තමයි අපට තැනක ලස්සන නරඹන්න පුළුවන්. විඳ ගන්න පුළුවන්. මේ සත්තුන්ගේ හැසිරීම ඒ වගේම මෙයාලගේ ක්‍රියාකාරකම් හොඳින් අධ්‍යයනය කරනකොට නරඹනකොට අපට අපේ හිතේ තියෙන ප්‍රශ්න ඒ වගේම අපේ හිත තුළ තියෙන අර නොසන්සුන්භාවය ඇත්තටම දුර වෙලා යනවා. මේ ඉන්නේ කොරවක් දෙන්නේ. ඉතින් මේ දේවල් අපට එදිනෙදා දකින්නට ලැබෙන සාමාන්‍ය දේවල් නේද? නමුත් මේ දේවල් දිහා අවධානයෙන් බලන තරමට තමයි අපට මේ පරිසරය විඳ ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. මේ ඉන්නේ ලිහිණියෙක්. ඇත්තටම දැන් ගොඩක් වෙලා ඉඳන් එයා කඩිමුඩියේ කෑම හොයනවා.